Hello guys, welcome back to my channel. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඩරාස් එකෙන් ඔයාලා ගෙදරට හරියට ඕඩර් එකක් දාගෙන ඔයාලා කැමති දේවල් හරියටම ඕඩර් කරගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් friends අද කතා කරන්නේ කොහොමද ඩරාස් එකෙන් හරියටම ඕඩර් එකක් දාගන්න කියලා මම කලින් ඉන්ට්‍රොඩියුස් කරා වගේම මේක කරන්න ගොඩක් ලේසි. ගොඩක් කට්ටිය බොරුවට තමයි මේක බය වෙලා ඉන්නේ. ගොඩක් කට්ටිය ප්‍රශ්නයක් තමයි මේක හරියටම ඕඩරේ වැටෙයිද, මේක වැරදිලාවත් වෙන දෙයක් ආවොත් කොහොමද අපි මේක මාරු කරගන්නේ, මේ සල්ලි අපරාධයයිද, ඔය ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. අද මේ ප්‍රශ්න ඔක්කොම අපි විසඳ ගන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම මම මේක PC එකෙන් කරන විදිය පෙන්නන්න. මොකද මේ ෆෝන් එකකින් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් මේ වීඩියෝ එක බලුවාම. මුලින්ම ඔයාලා කැමති වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන ඩරාස් කියන සර්ච් එකක් දෙන්න. ඊට පස්සේ ඩරාස් වෙබ්සයිට් එකට මෙන්න මෙහෙම ලොග් වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මම මේ account එකට sign in වෙලා තියෙන්නේ. ඔයාලට මෙතන login කියලා පෙන්නනවා. මේ login කියන එක ක්ලික් කරලා Google එකේ sign වෙන්න. ඊට පස්සේ දැන් අපිට මෙතන කැමති භාණ්ඩයක් ඔයාලා කියනවා අපි drone එකක් නිකම්මට drone එකක් select කරලා මෙතන DJI drone කියලා හිනා ගන්න. මෙතන වලට කෙලින්ම බයි කරනවා නම් බයි කරන්න පුළුවන්, නැත්නම් මෙතන කාට් එකට දාලා බයි කරන්න පුළුවන්. දැන් මෙතන වලට වෙනවා ඩෙලිවරි ඔප්ෂන් කියලා වෙස්ටර්න් කොලම්බෝ. දැන් එයාලා හිතන්නේ අපි වෙස්ටර්න් කොලම්බෝ වල ඉන්නවා කියලා. يعني ඒක අපි හදාගන්නේ කොහොමද කියලා තමයි දැන් ඔයාලට කියලා දෙන්නේ. මම මෙතනින් කාට් එකට දාගන්නම් මුලින්ම. එතකොට ඔයාලට ගොඩක් ලේසි කාට් එකට දාගන්න. නැත්නම් ඔයාලට කෙලින්ම බයි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කාට් එක මෙතන කරත්තයක් පෙන්නනවා. මෙන්න මේ කාට් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම තමයි මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා Apple Store කියලා මෙයාලගේ මේ DJI මේ drone එක සේලර්ස් ලගේ shop එක මේ shop එකේ මෙන්න මෙතන ටික් එකක් දාන්න. එතකොට මේ ඔක්කොම ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් order summary කියලා subtotal one item එක කියලා තියෙනවා 1,90,000ක්. shipping fee එක දීලා තියෙනවා අපිට 350. ඉතින් මෙතන ඔයාලට මේ ගාන අඩු කරගන්න පුළුවන්. voucher code එකක් තියෙනවා නම් මගලක voucher code එකක් නැති හින්දා මේ voucher code එක මෙතන apply කරන්න වෙන්නේ නැහැ. ඉතින් දැන් ඊට පස්සේ ඔයාලට proceed to check out කියන එක click කරන්න. මෙන්න මේක check කරාට පස්සේ තමයි ඔයාලට ලොකුම game එකට enter වෙන්නේ. ඉතින් මෙතන ඔයාලගේ full name එක දෙන්න. මෙතන province කියලා තියෙනවා. ඔයාලා IDN province එක මම නම් central province. phone number එකට ඔයාලගේ තියෙන phone number එක දෙන්න. district එකට කැන්ඩිද මාතලේද කියලා select කරන්න ඉන්නේ මට. නුවරඑළිය කියලා මම central වල හින්දා ඔයාට ඔයාගේ පළාතට අනුව select කරන්නේ. ඊට පස්සේ billing කියලා තියෙනවා. මෙතන city කියලා තියෙනවා. city එක තෝරන්න තියෙන්නේ. මේ ඩිපරන city එක තෝරන්න වෙනවා. address එක දාන්න ඕනේ. landmark එක. ඊට පස්සේ building house number and area වල කොහොමද දන්නේ ටිකක්. ඒ ටික ඔයාලා fill කරලා මෙතන delivery කරන ස්ථානය අහලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා office එකකටද home එකකටද කියලා ඔයාලා home එකට delivery කරගන්නවා නම් home එකට දාන්න, නැත්නම් office එකට කියලා දාන්න. මේ ටික save කරාට පස්සේ මෙතන proceed to play කියලා මේක unlock. මේක ඔයාලා click කරන්න. ඊට පස්සේ කරන්න එක මම කරන්නේ නැහැ. මොකද මගේ එකකින් නෙවෙයි දැනට ඩරාස් එකෙන් ඕඩර් කරන්නේ. අපේ අප්පච්චි තියෙන account එකකින්. ඉතින් මම මේකෙන් ඒක කරලා පෙන්නන්න යන්නේ නැහැ. ඊට පස්සේ මෙතන proceed to play කියන එක වුණාට පස්සේ ඔයාලට එනවා payment method එකක්. payment method එකෙන් ඔයාලා කැමති නම් ක්‍රෙඩිට් කාඩ් එක දීලා ඒ වෙලෙම සල්ලි ගෙවලා ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට cash on delivery පාසුකමත් මෙයාලා දීලා තියෙනවා. ඉතින් මේ දෙකම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි cash on delivery ක්ලික් කරොත් මං හිතන විදිහට රුපියල් 30ක් වැඩියෙන් එන. රුපියල් 30ක් කියන්නේ ඉතින් එච්චර ගණන් නෙවෙයිනේ. එහෙම ගන්න එක මං රෙකමන්ඩ් කරනවා ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි යූස් කරලා ගන්නවට වඩා. මොකද ටිකක් එක රිස්කි. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට ගෙදරටම මේක ගෙන්න ගන්න පුළුවන්. මෙතන මේ තියෙන ටික හරියට ෆිල් කරන්න ඕනේ. එච්චරයි මේක එහෙම ලොකු බැරෑරුම් දෙයක් නෑ මේ ඕඩර් කිරිල්ලේ. ඔය ටික තමයි දැන් හදිස්සියවත් ඔයා ගෙනාපු ඕඩර් එක
වෙන එකක් කියමු. කියන්නේ ඔයාගෙන ඔය එක කැඩිලා හරි නැත්තම් වෙන ප්‍රොඩක්ට් එකකට මාරු වෙලා හරි කියලා වෙනවා කියන්නකෝ. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඔයා ළඟම තියෙන ඩරාස් ෂොප් එකට ගිහිල්ලා, කියන්නේ ඩරාස් ඩිස්ට්‍රිබියුට් සෙන්ටර් මං හිතන්නේ. ඒකට ගිහිල්ලා දවස් 14ක් ඇතුළත මේක රිටර්න් කරන්න ඕනේ. නැත්තම් ඔයාලට කියන්න තියෙන්නේ මේක පෝස්ට් කරලා කෙලින්ම ආයතනයට යවන්න ඕනේ දවස් 14ක් ඇතුළත. එතකොට තමයි ඔයාලට මේකේ ඔයා ගෙව්ව ගානටම ඔයාගේ බැංක් account එකට මෙයාලා ඒ සල්ලි ටික දානවා ඔයා ගෙව්ව ගානම. ඉතින් ඔන්න ඔය වගේ සරල දෙයක් තමයි මේ දරස් එකෙන් බඩුවක් ඕඩර් කරද්දී කරන්න තියෙන්නේ. ඉතින් ඔය ටික හරියට කරා කියන්නේ ඔයාට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අද අපි මේ ගෙනාපු වීඩියෝ එක හොඳයි නම් අපි subscribe කරලා like කරන්න, අමතන්න නොකර share කරන්න.